සමාජයට වැඩදායි දුවෙක් පුතෙක් හදන එක තමයි ඕනම අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ලොකුම හීනේ. ඒකම තමයි ඒගොල්ලන්ගේ ලොකුම සම්මානය විදියට සමහර අය දකින්නේ. ඉතින් මේ විදියට මුල් අවදියේ ඉඳලම තමන්ගේ දරුවාගේ පෝෂණය අධ්‍යාපනය ගොඩනගාගෙන ඇවිල්ලා රටට සමාජයට වැදගත් වගකීමක් තියෙන පුද්ගලයෙක් බිහි කරන තැනට එනකොට දෙමව්පියන්ටත් තමන් දන්නේ නැති කාරණා මතුවෙනවා. මොකද ඔවුනුත් දෙමව්පියන් වෙන්නේ පළවෙනි වතාවට. දරුවෙක් වුණත් කිසිම අත්පොතක් නැතුව ජීවිතේ සමහර තැන්වලදී දෙමව්පියන්ගෙන් ඉගෙන ගනිමින් තමන්ගේ වටිනාකම් ජීවිතයට එකතු කරගෙනමින් යන ගමනේදී දෙමව්පියනුත් ඒ සමහර දේවල් කිසිම අත්දැකීමක් නැතුව තමන්ට තමන්ට දැනෙන විදියට ඉගෙන ගනිමින් උගන්වමින් ජීවිතේ ගොඩනගාගෙන යනවා. ඉතින් අපිට මේ පිළිබඳව වැඩිදුර කතා කරන්න කොහොමද මේ ගැළපීම සිද්ධ කරගන්නේ? කොහොමද මේ අලුත් මවක් පියෙක් අලුත් දරුවෙක් පවුලක් විදියට සමාජයට මුණ දෙන්න කියලා කතා බහ කරන්න මනෝවිද්‍යා උපදේශක සවින්දි සුබසිංහ මහත්මයා එකතු වෙලා තියෙනවා. ටිකක් බැරෑරුම් කර්තව්‍යයක්. ලේසි පහසු දෙයක් නෙමෙයි පේරන්ටින් කියලා කියන්නේ. ඉතින් මේ මන් දැනගන්න කැමතියි කොහොමද මේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තරහ ගියාම එක පාරටම සමහරලාට අපේ ෆස්ට් රියැක්ෂන් එක ඒක ගුටියකින් පටන් ගන්න පුළුවන්. සමහරලාට ගුටියකින් කෙලවර වෙන්නත් පුළුවන්. මේක කොයි විදියටද පුංචි මනසට බලපාන්නේ සහ මේ විදිය නැතුව අපිට වෙනස් විදිහකින් මේකට උදව් වෙන්න පුළුවන්ද ඔබතුමියගේ පැත්තෙන්? ඔබ කිව්වා වගේ බැරෑරුම් ටොපික් එකක් කතා කරන්නේ ඒ වුණාට ගොඩක් වැදගත් සාකච්ඡාවක්. තරහ යනකොට තරහ යනවා කියන එක ඇත්තටම හරිම සාමාන්‍ය දෙයක්. දරුවෙකුට වුණත් අම්මෙකුට වුණත් තාත්තෙකුට වුණත් තරහ යනවා කියන එක හරිම සාමාන්‍ය ඉමෝෂන් එකක්. එතකොට ගොඩක් වෙලාවට අපි දරුවා කරන දේකට අපිට සමහර විට කේන්ති ගිහිල්ලා ඔබතුමී කිව්වා වගේ දරුවට ගුටියක් පාරක් දීලා තමයි අපි දරුවව කාලයක විසඳුමක් හම්බෙනවා ඒ වැඩේ නොකරින්. ඔව්. එතකොට ඇත්තටම ඒකෙන් ඔබ කිව්වා වගේම తాවකාලික ළමයා හරියට කීකරු වෙයි. ඒ වෙලාවෙදි කීකරු වෙයි සමහර විට. ඒ වුණාට ඒ දරුවා ඒ විදිහට අපි හැදුවොත් වැඩිහිටියෙක් විදිහට ඒ දරුවා බයක් හිතේ බයක් ඇතුව තමයි වැඩිහිටියෙක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ කිසි දෙයක් කරන්න මේක කරාට කමක් නැද්ද? කරොත් ප්‍රශ්නයක් වෙයිද? මේක කරන්න හරිද වැරදිද කියලා අන්න ඒ විදිහට හිතේ තියාගෙන තමයි වැඩිහිටියෙක් බවට පත් වෙන්නේ. එතකොට මේක අපි කියනවා සංකාව නැත්නම් ඇන්සයිටි වගේ සිටුේෂන් එකකට උනත් යන්න පුළුවන්. එතකොට ගොඩක් ඒ විදිහට ඇන්ක්ෂස් තියෙන හිතේ බයක් තියෙන වැඩිහිටියෙක් බවට සමහර විට පත් වෙන්න පුළුවන්. එතකොට මුලින් අහපු ප්‍රශ්නෙට අපි කොහොමද තරහ කේන්තියක් නැතුව කොහොමද දරුවෙක්ගේ හැසිරීම අපි කොහොමද ළමයාට ඒක කියලා දෙන්නේ? යාව කන්ට්‍රෝල් කරගන්න මේ වෙලාව. කන්ට්‍රෝල් කරගන්න මේ වෙලාවේ හැටියට. එතකොට ඒක පළවෙනියටම අපි ඇයි ඒ දේ සිද්ධ වෙන්නේ කියන එක අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ. අපිට කේන්ති යන්නේ ඇයි කියලා. ගොඩාක් වෙලාවට අම්මෙකුට තාත්තෙකුට කේන්ති යන්නේ ළමයා කරපු ඒ චූටි වැඩේට විතරක් නෙමෙයි. අම්මා ගොඩක් වෙලාවට ඒ කේන්තිය පිට වෙන්නේ අම්මට ඒක යම් කිසි දෙයක් දරා ගන්න බැරි වුණාම. ඒ කියන්නේ වැඩ වැඩි වෙලා මේ අම්මා මහන්සි වෙලා නිදි මරලා තව දරුවෙක් ඒ වෙලාවේ අඬනවා. එතකොට අනිත් ළමයාත් මොකක් හරි කරනකොට ඒ එන ආවේගය කන්ට්‍රෝල් කරගන්න බැරුව ඒ වැඩ වැඩිකම කන්ට්‍රෝල් කරගන්න බැරුව ඒ තරහ එතකොට ඒ වෙලාවේදී පිට වෙනවා. එතකොට ඇත්තටම බැලුවොත් ගොඩක් වෙලාවට දරුවා කරන දෙයක් හින්දා නෙමෙයි අම්මට ඒක අර ප්‍රෙෂර් එක වැඩි හින්දා ප්‍රෙෂර් එක දරා ගන්න බැරි හින්දා වෙන දෙයක් තමයි. එතකොට ඒ වෙලාවේදී අපි try කරන්න ඕනේ අම්මෙක් හැටියට අර ප්‍රෙෂර් එක ඕවරෝල් ප්‍රෙෂර් එක ටිකක් අඩු කරගන්නේ කොහොමද කියන ඒ පැත්ත චුට්ටක් කල්පනා කරන්න. ඒකත් එක්කම හැබැයි මම අර මුලදී කිව්වා වගේ කේන්ති යන එක හරිම සාමාන්‍ය දෙයක්. ඒතර කේන්ති ගියොත් අපි මොකද කරන්නේ? දරුවට අපි මේ කටින් පිට වුණොත්
බයින් එක හරි ගහන එක හරි දේ වුණොත් ඊට පස්සේ අපි මොකද කරන්න කියන එකත් හරිම වැදගත්. අපි ඒක හරිගස්ස ගන්න කොහොමද කියන එක. එතකොට අපිට දැන් තේරෙනවා නම් ඒ දේ වැරදි අපි අතෙන් ඒක කන්ට්‍රෝල් කරගන්න බැරුව ඒ දේ වුණා කියන එක අපිට තේරුණාට පස්සේ පළවෙනි දේ තමයි දරුවට සොරි කියන එක. ඒක කමක් නැහැ. ගොඩාක් සමහර විට දෙමාපියන් හිතන්න පුළුවන් ඒක දරුවට සෙකන්ඩ් වෙනවා කියන එක. තමන්ට මදිකමක් කියලා තමන්ට මදිකමක් කියලාත් අපි ගොඩක් වෙලාවට හිතනවා. වැඩිහිටියෙක් කවදාවත් දරුවෙකුට සොරි කියන්නේ නැහැ කියන මතයක් තියෙනවා අපි අතරේ. එනට ඒක ඇත්තටම ඇත්ත දෙයක් නෙමෙයි. මොකද අපි දරුවෙක් වැරදි කරොත් අපි සොරි කියන්න අපි උගන්වනවානේ. සමා වෙන්න කියලා අපි කියන්න උගන්වනවානේ. ඒතර දරුවා ඒක දකින්නේ තමුන්ගේ තුලින් පළවෙනියම. ඒතර තමුන් අතින් මොකක් හරි ඒ වෙලාවේදී වැරද්දක් වුණොත් තමුන්ට ඉස්සලම් පටන් ගන්න පුළුවන්. සෝරි මට ඒ වෙලාවේ ගොඩක් මහන්සිය තිබ්බා. අම්මට ඒ වෙලාවේ ගොඩක් කලබලෙන් හිටියේ. අනේ පුතේ මම එහෙම කියපු එකට ටිකක් සමා වෙන්න. මේ අපි ඊළඟ සැරේ මේක ටිකක් හරියට මේ විදියට අපි පොළොම ගමු කියලා ඒ දරුවත් එක්ක කතා බහ කරගන්න පුළුවන්. කතා බහ කරන්න පුළුවන් වයසකදී නම්. ඒ කියන්නේ කොයි වෙලාවකදී හරි ඒ ප්‍රශ්නය ඇති වුණාට පස්සේ ඒ දවස ඇතුළත හරි පස්සේ වෙලාවක හරි ඒ දරුවාට අවබෝධයක් ලබා දෙන එක වැදගත්. තමනුත් මනුස්සෙක් අම්මටත් මේ වගේ තාත්තටත් මේ වගේ කේන්ති යන්න පුළුවන්. ඒක නිසා ඒ දරුවත් එක්ක තියෙන සම්බන්ධය තවත් සමීප සම්බන්ධයක් බවට පත් කරගන්න ඉතාමත් උපකාරී වෙනවා ඒ වගේ සොරි කියන දෙයක් නිසා. අනිවාර්යෙන්ම. මොකද දැන් අපි මුලින්ම කතා කරේ ඒ අර සැරින් කතා කරන එකයි ඒ ගහන අපි ගුටියක් කියන එක පිටිපස්සේ මොකද්ද තියෙන්නේ කියන එක අපි ගොඩාක් වෙලාවට අපි හිතන්න ඕනේ. ඒ විදිහට හැම වෙලේම සැර කරලා ගුටියකින් ළමෙක්ව හදන්න ගත්තහම ඒ ළමයාට ලොකු හිතේ ඩැමේජ් එකක් වෙනවා මම නරක කෙනෙක් කියන එක. විශේෂයෙන්ම පිරිසක් ඉදිරියේදී ඒක වුණොත්. අනිවාර්යෙන්ම. පිරිසක් ඉදිරියේ වුණත් අපි හිතමු ගෙදර තනියම හිටියත් ඇත්තටම මම කරන කිසි දෙයක් හරියන්නේ නැහැ. මම කරන හැම දෙයක්ම වැරදි. මම හරි නරක ළමයෙක්. මම එතකොට මම නරක පුද්ගලයෙක් කියන ඒ අදහස තුල තමයි ඒ දරුවා ලොකු වෙන්නේ. එතකොට මම කොච්චර කරත් මදි. මං කොච්චර කරත් මං බැනුම් අහනවා. මං කොච්චර කරත් ගුටි කනවා. එතකොට එතනදී ලොකු ඩැමේජ් එකක් සිද්ධ වෙනවා. හිත ගොඩාක් කැඩෙන අවස්ථාවක් වෙනවා. මම හොඳ නැති පුද්ගලයෙක් කියන එක. ඒක වැඩිහිටියෙක් හැටියට ගොඩක් වැඩිහිටියෙක් හැටියට ලොකු දරුවෙක් වුණත් හැටියට අපි කියන සෙල්ෆ් එස්ටීම් කියලා. කියන්නේ තමුන්ගේ ආත්මාභිමානයට ගොඩාක් ඒ දේ බලපානවා. ඒ වගේම තමයි මේ මම ගොඩාක් දැකලා තියෙන දෙයක් තමයි අම්මලා හැම එකටම එපා කියන. මොනව කරන්න ගියත් එපා කියන එක කියනවා සමහර වෙලාවට අපිට අමතක වෙනවා ඇයි ඒ එපා කියන්න හේතුව. දරුවා දන්නෙත් නෑ ඇයි මේක එපා කියන්නේ කියලා. ඒ වගේ ඩයලොග් එකක් කොහොමද අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි විදිහට දරුවත් එක්ක දේවල් ඉදිරියට කරගෙන යද්දී අපි කතා කරන්න ඕනේ මොන වගේ කාලකදීද ඒක පටන් ගන්න ඕනේ එක්සැම්පල්ස් දෙන්න ඒක හොඳ නැහැ කියලා කියන්න. ඇත්තටම පුළුවන් තරම් පොඩි කාලේ දිම ඒක පටන් ගන්න අපිට පුළුවන්. ඒ කියන්නේ චූටි එයාලා කතා කරේ නැති වුණාට ඉස්සලාම එයාලා කතා කරන්න කලින් චූටි බබාලා අපි කතා කරන දේ ඒගොල්ලන්ට තේරෙනවා. අපි කියන දේ ඒගොල්ලන්ට තේරෙනවා. අපි කරන දේත් ඒගොල්ලන් හොඳට බලාගෙන ඉන්නවා. එයාලට කතා කරන්න බැරි වුණාට. එතකොට අපි ඒ වෙලාවේදී අපි යමක් එපා කියලා කියනවා. අපි දාන්න වැඩිහිටියෝ හැටියට අවුරුදු ගානක් ජීවත් වෙලා ඉන්න වැඩිහිටියෝ හැටියට අපි දන්නවා ඇයි මේක කරන්න සුදුසු නැත්te කියන එක. ඒ වුණාට ඔය මුලදී කිව්වා වගේ ඒ ළමයි පළවෙනි සැරේට තමයි මේ අත්දැකීම විඳින්නේ. ඒතකොට එයාලට කිසි දැනුමක් නැහැ ඇයි මේක කරන්න එපා කියලා කියන්නේ. ඇයි මේක සුදුසු නැත්te කියන එක. එතකොට ඒ දැනුම තියෙන අපි හැටියට ඒක නිකන් එපා මේක කරන්න කියලා අපි එතනින් නතර කරොත් දරුවා දන්නේ නැහැ ඇයි මේ එපා කියන්නේ කියන එක. සමහර වෙලාවට එයා ඒක කරලා බලන්නත් තව ආස වෙන්නත් අනිවාර්යෙන්ම. මොකද එතන හිතේ කුතුහලයක් තියෙනවා. දරුවෙක් කියන්නේ කොහොමත් හිතේ ලොකු කුතුහලයක් තියෙන කෙනෙක් ඕනම දරුවෙක්. එතකොට ඇයි මේ එපා කියන්නේ කියලා ඒක හොයලා බලන්න. අත්දැකීම එයාලගේ අත්දැකීම ගන්න එයාලා එතකොට try කරනවා. එතකොට ඒ දැනුම
නැහැයි කියන එක අපි ඉස්සලම් දෙමාපියන් හැටියට අපි තේරුම් ගන්න ඕනේ. එතකොට පුළුවන් අවස්ථාවකදී ඒක අපි පැහැදිලි කරලා දෙන්න ඕනේ දරුවට. මෙන්න මේ හේතුව හින්දායි මම මේ අවස්ථාවේදී එපා කියන්නේ කියන එක. අපිට වෙලා තියෙන ගොඩක් වෙලාවට හැම වෙලේම ඒ දේ අපිට කරන්න සිද්ධ වෙන්නේ නැහැ. මොකද අපිත් අම්මල හැටියට ගොඩක් කාර්ය බහුලයි. සිටුවේෂන් එකකදී යම්කිසි අවස්ථාවකදී ඒක කරන්න සමහර විට බැරිත් වෙන්න පුළුවන්. මොකද කට් පිරිසක් ඉස්සරහ වෙන්න පුළුවන්. නැත්තම් ගොඩක් වැඩ එක මේ තියෙන වෙලාවක් වෙන්න පුළුවන්. එතකොට අපිට ඒක ඒ වෙලාවෙදී සමහර විට එක්ස්ප්ලেইন කරන්න බැරි වෙයි. ඒ වුණාට ඒ වෙලාවෙදී එපා කියලා ඊට පස්සේ හරි මම ඒ වෙලාවේ මේකයි කිව්වේ ඒක කරන්න හොඳ නැත්තේ මෙන්න මේ හේතුව කියන එයාලට ඒ අවබෝධය දෙන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඒ වගේම තමයි දැන් මේ එපා කියලා හැමදේම කියලා තේරුම් කරනවා වගේම සමහර වෙලාවට අපි දකිනවා බබාලට හැම දෙයක්ම කරන්න දෙනවා ආදරේ වැඩි නිසා. එතකොට ඒක කමක් නැද්ද? අනිවාර්යයෙන්ම ඒ කියන්නේ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. එපා කියන්නේ එපා කියන එක නෙමෙයි අපි අදහස් කරන්නේ. මොකද දරුවෙක් අනිවාර්යයෙන්ම එපා නෑ කියන වචන අහන්න ඕනේ. අවශ්‍යයි. ඒක අවශ්‍යයි. මොකද අපි හැම වෙලෙම හිතේ රඳව ගන්න දෙයක් දෙමාපියන් හැටියට හිතේ තියාගන්න ඕන දෙයක් තමයි අපි මේ දරුවාව මේ මොහොතේදී විතරක් නෙමෙයි හදන්නේ. අපි මේ දරුවෙක් හදන්නේ ඒ දරුවාව වැඩිහිටියෙක් කරන්න. මේ ලෝකෙට යවන්න. එතකොට ලෝකය තුලදී තමුන් කොච්චර බබාට ආදරේ වුණත් ආදරය නිසා තමුන් දරුවා කියන හැමදේටම හා කියලා හැමදේම දුන්නට ලෝකයට ගියාම ඒ දරුවව ඒ විදිහට ලෝකය පිළිගන්නේ නැහැ. ලෝකය නෑ කියනවා. ලෝකය එපා කියනවා. ලෝකය පල්ලෙහාට දානවා. ඒ දේව වෙනවා. එතකොට අපි ඒකට දරුවාව ඉස්සලා සකස් කරලා තියෙන්න ඕනේ. ඒක වෙන්නේ පොඩි කාලෙදී. ඒක වෙන්නේ ගෙදර ඇතුළතදී. එතකොට නෑ කියන එක එපා කියන එක ගොඩක් වැදගත් වෙනවා. සීමාවල් හදන එක. එකක් දාගෙන දරුවාව සමාජයට යනකොට කොහොමද වගකීමක් ඇතුව එයාගේ හිත පරිසම් කරන ගමන් බය නැතුව සමාජයට මුහුණ දෙන්න අපි හදන්න අවශ්‍යයි. අනිවාර්යෙන්ම. ඔව්. ඒ කියන්නේ මොකද නැහැ එපා පරාජය ඒ දේවල් ජීවිතයේ අනිවාර්යෙන්ම අත්දකින්න ඕන. මගේ ප්‍රැක්ටිස් එක තුලදී මම ගොඩාක් වැඩි හිටියන්. ඒ කියන්නේ අවුරුදු 30 40 වගේ වයස අයව ගොඩාක් අයව මුහුණ දීලා තියෙනවා. ඒගොල්ලන් ජීවිතේ කවදාවත් පෙරදිලා නැහැ. කවදාවත් නෑ කියන වචන අහලත් නැහැ. ඒ කියන්නේ දෙමාපියන් හැමදේම ප්‍රොවයිඩ් කරලා තියෙනවා, දීලා තියෙනවා, සකසලා තියෙනවා. මොනම දෙයකටවත් බෑ කියලා නෑ. ඊට පස්සේ ඒ වුණාට අන්තිමට රස්සාවකට ගියාම නැත්තම් එහෙම නැත්තම් යුනිවර්සිටි ගියාම ඒ එන චැලෙන්ජස් බාර ගන්න ටිකක් ඒගොල්ලන්ට අමාරුයි. ඒ එන චැලෙන්ජස් මොකද මම කිව්වා වගේ ලෝකයේ හැම වෙලෙම සුන්දර විදිහට හැමදේම දීලා හරි ඔයාට අමාරු නම් වෙන්න මෙහෙම කරන්න කියලා ඒ විදිහට සැකසෙන්නේ නැහැ. දෙමාපියන් විදිහට නැමෙන්නේ නැහැ ලෝකය. එතකොට ඒකට මුහුණ දී ගන්න ටිකක් අමාරු වෙනවා. අර ඒ අත්දැකීම නැත්තම්. ඔව්. මට ඒ වගේ සුන්දර සහ අසුන්දර අත්දැකීම් කීපයක්ම තියෙනවා. එක අත්දැකීමක් තමයි දවසක් පුතා ඇවිල්ලා මට කියනවා අම්මි මම සින්දුවක් කිව්වා. හැබැයි මගේ යාළුවන්ගෙන් දෙන්නයි ක්ලැප් කරේ. එතකොට ඉතින් මට අවස්ථාවක් හම්බුණා එයාට ඇත්තටම කියලා දෙන්න not everybody is happy for you. not everybody is gonna clap for you. එතකොට මම එයාට එයාගේ පුංචි වයසට තේරෙන විදියට කියලා දුන්නා. ඉතින් අම්මි වගේ හැම දෙයකම ඔයාලා ඇප්‍රීෂিয়েට් කරන්නේ නැහැ එළියේ අය. ඉතින් අපි බලාගෙන ඉන්න අම්මලා තාත්තලාටත් ඒක මතක් කරමු කොහොමද එයාගේ මානසික සංවර්ධනයට අපි මොන විදියටද ඒක ඒගොල්ලන්ට කතා කරන්න ඕන කියලා. අනිවාර්යෙන්ම ඔව්. ඒ කියන්නේ දැන් ඒක කිව්වා වගේ හොඳ උදාහරණයක් දරුවට තේරෙන්න හැමෝම හැම වෙලේම අම්මි වගේ වෙන්නේ නැහැයි කියන එක. අම්මා මට ආදරේ පෙන්නුවාට මං කරන හැමදේම අප්‍රීෂিয়েට් කරාට මං කරන හැමදේම අප්ලස් නාද දුන්නට ලෝකයට ගියාම ඒ දේ වෙන්නේ නැහැ කියන එක. ඒ වගේම තමයි ඒ එතනදී තව දෙයක් අපිට දරුවට තේරුම් කරලා දෙන්න පුළුවන්. දරුවට ඒ අත්මලා අනිත් අය ක්ලැප් කරේ නැති වුණාට තමුන්
හොඳට කරා නම් if you did your best ඔයාගේ හදවතින්ම ඔයා ආසාවෙන් ඔයා හොඳට සින්දු කිව්වා නම් අනිත් අය අපොඩි ගැහුවේ නැති වුණාට ඒක කමක් නැහැ. ඔයා එන්ජොයි කරාද? ඔයා ආසාවෙන් සින්දු කිව්වද? ඔයාගේ බෙස්ට් එක ඔයා දුන්නාද? එහෙනම් එච්චරයි අවශ්‍ය. ඒ තැනට දරුවාගේ මානසිකත්වය අරගෙන එන එක ඇත්තටම පොඩි කාලේ ඉඳලා දෙමව්පියෝ වශයෙන් දෙමව්පියන්ට ලැබෙන ලොකු වගකීමක්. ඉතින් ඒ වගේම විභාග ලකුණු ගැනත් අපි කතා කරන්න ඕනේ. ගොඩක් වෙලාවට අපි දකිනවා අද සමාජය තුළ දරුවාගේ වටිනාකම මැනෙන්නේ දරුවා විභාගයට ගන්න ලකුණු වලින්. අපි මේ ගැනත් කතා කරමු. ඔව් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මම උදාහරණයක් දුන්නේ අපි දරුවට ගැහුවොත් හැම වෙලේම ගහලා හැදුවොත් එයාලගේ හිත කැඩෙනවා, හිත තුලදී එනවා මම හොඳ නැහැ, හොඳ නැති පුද්ගලයෙක් කියන එක. ඒ වගේම තමයි ওই ලකුණු පිළිබඳ එන ගැටලුව. එතකොට දරුවෙක් හැදෙන්නේ එයාලා හිතන්නේ එයාලගේ වටිනාකම එන්නේ ලකුණු වලින් පමණයි කියන එක. මට හොඳ ලකුණු තිබ්බොත් තමයි මම හොඳ දරුවෙක් වෙන්නේ. හොඳ ලකුණු නැත්තම් මම හොඳ නැහැ. මගේ වටිනාකමක් නැහැ. මගේ කිසිම වටිනාකමක් නැහැ. මොකද අම්මල් තාත්තා සතුටු වෙන්නේ මට හොඳ ලකුණු ආව දවසට විතරයි. හොඳ ලකුණු අරගෙන ආවේ නැත්තම් අම්මා තාත්තා එදාට මාත් එක්ක කතා කරන්නේ නැහැ, මාත් එක්ක තරහ වෙලා මට හොඳටම බැන්නා. එතකොට හැබැයි හොඳ ලකුණු අරගෙන ආවොත් ඒගොල්ලෝ ඒ වෙලාවේදී කියන්නේ ඒ වෙලාවේදී හරිම සතුටුයි. එතකොට මගේ වටිනාකම එන්නේ මේ ලකුණු වලින්. එතකොට දරුවා ඒක හරීම මේ පොඩි කාලේ ඉඳන්ම මේක තේරුම් ගන්නවා. එතකොට ඒ දරුවා හැම වෙලේම try කරනවා ඒ අර අම්මගේ තාත්තගේ ඒ ආදරේ ලබා ගන්න. ලබා ගන්නේ කොහොමද? ලකුණු වලින්. එතකොට ඒගොල්ලන්ගේ තරම මැනෙන්නේ ලකුණු වලින්. එතකොට ලොකු වුණාම එයාලගේ ඒ අර මං කිව්වා වගේ self esteem එකේ ආත්ම අභිමානයක් ඒගොල්ලන්ට නැහැ. මොකද ජීවිතේ හැම වෙලේම එහෙම perfect වට හැම වෙලේම ලොකු ලකුණු අරගෙන කරන්න මේක විදියට දක්ෂ වෙන්නෙත් නෑනේ. හැම විදියටම එක විදියට දක්ෂ වෙන්නේ නැහැ. අනික මේ ලකුණු කියන එක යම් කිසි තැනකදී නතර වෙනවා. අපි හිතමු දරුවෙක් A level කරනවා කියලා ඒ කරාට පස්සේ ලෝකයට ගියාට පස්සේ කවුරුත් ලකුණු වලින් තමුන්ව මනින්න එන්නේ නැහැ. දෙමව්පියන් විදිහට ඉතින් අපි තමයි දැනගන්න ඕනේ. මං ගොඩක් එක්සාම්පල්ස් අහලා තියෙනවා, දැකලා තියෙනවා ළමයි රිපෝට් කාඩ් ඉරනවා, රිපෝට් කාඩ් හංගනවා. කියන්නේ තමන්ගේ අම්මට, තමන්ව චූටි කාලේ ඉඳලා ලොකු කරපු අම්මට තමන්ගේ ලකුණු කියන්න බයයි. ප්‍රශ්නයක් වුණාම අම්මා ළඟට තාත්තා ළඟට ඒක අරන් යන්න බයයි. මාව රිජෙක්ට් වෙයි. මට ආදරේ නැති වෙයි. මාව හේට් කරයි. සමහරවිට ඒ දරුවෝ ගොඩාක් දරුවෝ බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒ දඟ තුලින් නපුරු වීම තුලිනුත් ඒගොල්ලෝ ඇටෙන්ෂන් එකක් නේද බලාපොරොත්තු වෙන්නේ. ඔව්. අනිවාර්යයෙන්ම මොකද ඇත්තටම මම හැම වෙලෙම කියන උපදේශක් තමයි දරුවන් හොයන්නේ ආදරය කියන එක විතරයි. අපි මේක ගොඩාක් කොම්ප්ලිකේටඩ් කරගෙන ගොඩාක් දේවල් ගැන අපි කතා කරනවා, පේරන්ටින් ගැන කතා කරනවා, මේක කොහොමද කරන්න කියලා අපි ලොකු ගැටලුවක් කරගෙන මේ දේ කතා කරනවා. ඒකට ඒකේ අන්තිමටම ගන්න තියෙන දරුවන් හොයන්නේ ආදරය. දෙමාපියන් හැටියට අපිට දෙන්න පුළුවන් ලොකුම දේ දරුවන්ට ආදරය කියන එක. එතකොට මේ ආදරය අපි කියන unconditional love එක. conditional නෙමෙයි. ලකුණු අනුව දෙන ආදරයක් නෙමෙයි. ඒ දරුවා ගෙදරට එන මේ කියන්නේ රේස් එකක් පරිදිලා එතකොට ආදරය හම්බෙන්නේ. එහෙම කන්ඩිෂනල් ආදරයක් නෙමෙයි. අන්කන්ඩිෂනල් ආදරය. දරුවා කොයි විදිහටද එන්නේ අපි ඒ දෙයට අපි ඇක්සෙප්ට් කරනවා. අපි දරුවව ඇක්සෙප්ට් කරනවා. ඒකෙන් කියන්නේ නැහැ මම කරන ඕන දෙයක් පේරන්ට්ස්ලා හැටියට අපි ඒ දේ ඇක්සෙප්ට් කරන්න ඕන කියන එක. ඒ වුණාට දැන් විභාගයක අපි ලකුණු ගැන ඉස්සෙල්ලා කතා කරපු ඉඳ විභාගයකදී දරුවෙක් ලකුණු වලට වැඩිය අපි දරුවෙක්ගේ බලන්න ඕනේ ඒ දරුවා මොනතරම් උත්සාහයක් දරුවද කියන එක. කිසිම උත්සාහයක් දරන්නේ නැතුව කම්මැලිකමේ පොත් අල්ලන්නේ නැතුව කිසිම උත්සාහයක් දරන්නේ නැතුව අඩු ලකුණු අරගෙන ගෙදර ආවයි කියලා මම කියන්නේ නැහැ පේරන්ට් කෙනෙක් හැටියට කමක් නැහැ පුතේ කියලා කියන්න නෙමෙයි මම අදහස් කරන්නේ. ඒ වුණාට දරුවා එයාගේ හැකියාව තුලදී
එයා ට්‍රයි කරලා පුළුවන් තරම් උත්සාහ කරලා එයාට පුළුවන් ලකුණු ටික අරගෙන එයා ආවොත් ඒ දේ හරි පුතේ මේ සැරේ හොඳට වාට පුළුවන් විදියට ලකුණු ගත්තා. අපි එන සැරේ තව ටිකක් try කරලා බලමු. මේක වාට මදි කියලා හිතනවා නම් අපි එන සැරේ ටිකක් try කරලා බලමු කියන එක. ඉතාමත් පැහැදිලි සංවේදී කතාබහක් ආදරයක් ඇතුලේ ඕනම දරුවෙකු වෙනස් කරගෙන අපිට ඔවුන්ගේ දක්ෂතාවලට ඉඩ දුන්නොත් ඔබතුමිය කියන විදියට පේරන්ටිං ඉතාමත් ලේසි වෙනවානේ. ගොඩාක් කම්ප්ලිකේටඩ් කරගන්න ඕනේ නැහැ. මං හිතන්නේ ගොඩක් වෙලාවට දෙමව්පිය විදියට අපි බලනවා අපේ සෝෂල් ප්‍රෙෂර් එක අපේ ස්ටෑන්ඩඩ් එක අපි කොච්චර වියදම් කරනවද එහා ගෙදර බබාත් එක්ක අපේ බබව කම්පෙයා කරනවා සමහරට අක්කා නංගි මල්ලිලත් එක්ක කම්පෙයා කරනවා. ඉතින් ඒවා පුංචි දරුවන්ගේ මනසට ගොඩාක් දුරට බලපානවා. ඒ වගේම තමයි only child කියන concept එක ඇතුලේ. ඇයි දරුවෝ මෙච්චර selfish වෙන්නේ? ඒ කියන්නේ ඔබ අදහස් කරන්නේ only children හැමෝම selfish කියලා කියන එකද? ඔව් ගොඩක් වෙලාවට සමාජ මතයක් තියෙනවා එයා හරි selfish එයා only child. එයා ෂෙයා කරගන්න කැමති නෑ. ෂෙයාරින් කියන දේ අපි සමාජ මතයක් විදියටම දකිනවා. ඒ කියන්නේ මටත් ඉන්නේ පුතෙක් only child කෙනෙක්. මමත් දකිනවා. මට නංගිලා දෙන්නෙක් ඉන්නවා. එතකොට මමත් එක්ක බලද්දි මං එයාගෙන් දකිනවා එයා පොඩ්ඩක් අනිත් අයට වඩා selfish. එයා ගැන හිතනවා. ඒක සමහරවිට හොඳ පැත්තකුත් තියෙනවා. මම නංගිලා දෙන්නෙක් එක්ක ගත කරපු ජීවිතයට වඩා සමහර වෙලාවට මම ඒකේ තනි වෙන පැත්තක් එයාගේ බඩු ටිකත් එක්ක තනියම පැත්තකට වෙලා ඉන්න පැත්තකුත් දකිනවා. එතකොට අපි කොහොමද මේ only child කෙනෙක්ව සමාජගත කරන්නේ? ඒ පැත්ත අපි චුට්ටක් කතා කරමු. ඉස්ලාම අම්ම කැමති පැහැදිලි කරන්න only child කෙනෙක් වුණ ඉඳම ඒ ළමයා selfish වෙන්නේ නැහැයි කියන ඒක මතයක් කියන එක මම පැහැදිලි කරන්න කැමති. ඒ කියන්නේ අපිට කැටගරයිස් කරන්න බෑ එහෙම අපිට only children ලා මෙහෙම selfish කියන එක අපිට එහෙම කැටගරයිස් කරන්න බෑ. එතකොට එතනදී බලපාන්නෙත් parenting එක. ළමයෙක් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි පස් දෙනෙක් හරි හිටියත් එතනදී දරුවෙකුට බලපාන්නේ parenting. ඒ වුණාට අනිවාර්යෙන්ම එක ළමයෙක් ඉන්න පවුලකදී පවුල් දෙක තුනවා කිව්වා වගේ නංගිලත් එක්ක හැදෙනවට වැඩිය වෙනසක් එතනදී අනිවාර්යෙන්ම තියෙනවා. එතකොට දෙමාපියන් හැටියට තමන් තේරුම් ගන්න ඕනේ ඒ වෙනස මොකක්ද කියන එක. එතකොට දැන් ඔබතුමීට තේරෙනවා නංගිලත් එක්ක ෂෙයා කරගන්න තිබ්බ අවස්ථාව සමහර විට පුතාට ඒ අවස්ථාව නැහැ. එතකොට අපි ඒ අවස්ථාව සකසලා දෙන්න ඕන. දැන් මම උදාහරණයක් විදිහට දකින දෙයක් තමයි දැන් මගේ පුතාගේ යාළුවෝ ඉන්නවා නම් සිබ්ලින්ග්ස්ලා ඉන්න අය බඩුවක් කැඩුනම ඒගොල්ලෝ වැඩි දුක් වෙන්නේ නැහැ. නංගිගේ අතින් කැඩිලා තියෙනවා. ඒක එක්කෝ අයියාගේ අතින් කැඩිලා තියෙනවා. දැන් මගේ පුතාට එහෙම දෙයක් වුණොත් එයාට ඒක වෙලා නැති දෙයක්නේ. ඒ සමහරලාට ඒක එයාට ඒක ගැන හරියට හිතනවා. එතකොට ඒක ගැන ගොඩාක් ඕනට වඩා දුක් වෙනවා. ඒ වගේ පොඩි දේවල් අපි පුංචි කාලේ ඉඳලම මග හරවා ගන්න විදියක් එහෙම තියනවාද? මග හරව ගන්න එක නෙමෙයි ඇත්තටම උත්තරේ. මොකද මං කිව්වා වගේ අපිට ඒ වගේ අවස්ථාවල් මග ගන්න එක්ස්පීරියන්ස් එකෙන්ම ඒක ඉගෙන ගන්න. ඒක ඉගෙන ගන්න. මොකද මග අරින්න බෑ ඒ දේවල්. ඒක දැන් පොඩි කාලේදී වුණාම ලොකු වුණාම වුණත් ඒ අත්දැකීම එනවා. එතකොට අපිට ලොකු වෙලා අපිට ඒක මග හරන්නත් බැහැනේ. එතකොට අපිට කරන්න පුළුවන් ඒක අර දෙමාපියන් හැටියට තේරුම් ගන්න ඕනේ මෙතනදී යම්කිසි වෙනසක් තියෙනවා. එතකොට අපි ගොඩාක් උත්සාහ කරන්න ඕනේ දෙමාපියන් වශයෙන් සමාජශීලී කරවන්න. අමතර ක්‍රීඩාවල් තුලින් අමතර ඉස්කෝලවල් වල තියෙනවනේ අපේ එක්ස්ට්‍රා කරිකියුලර්ස් කියලා එක සමාගම් තියෙනවා. දැන් ඉස්කෝල පිටිංුත් ගොඩක් එක මේ ළමයි වෙනුවෙන් කරන වැඩසටහන් තියෙනවා. ඒ දේවල් වලට ගෙනහිල්ලා ළමයි තවත් ළමයි අතරදී සමාජශීලී ගත කරන්න තමා ඒ ළමයි අත්දැකීම ලබන්නේ. එතකොට ගෙදර ඇතුළතදී ඒ සිබ්ලින් කෙනෙක් කියන්නේ මල්ලි කෙනෙක් අයියා කෙනෙක් හිටියේ නැති වුණාට අපි වෙන විදිහකින් ඒක දරුවාට දෙන්න try කරන්න ඕනේ. තව අපි කතා කරමු හොඳ පුරවැසියෙක්. මේක ස්ටීරියෝටයිප් එකක්. දැන් සමහරලාට හිතනවා හොඳ පුරවැසියෙක් නම් මේ විදියට ඉන්න ඕනේ කියලා. එතකොට එහෙම ඇත්තටම ස්ටීරියෝටයිප් එකක් තියනවද නැත්නම් දරුවාගේ වටපිටාව අනුව දෙමව්පියන්ට ගැලපෙන හොඳ දරුවෙක්ද අපි බිහි කරන්න ඕනේ?
දෙමව්පියන්ට ගැලපෙන දරුවෙක්ද අපි බිහි කරන්න ඕන කියන එකට මම කියන්නේ අපිට දෙමව්පියන් හැටියට අපිට අපේ දරු සෝෂල් ප්‍රෙෂර් එකක් එනවානේ. මම හොඳ පුරවැසියෙක් මේ ලෝකෙට බිහි කරන්න ඕනේ. එතකොට ඒක මේ පවුලෙන් මේ පවුලට වෙනස් වෙන්න පුළුවන්නේ. අපි කොහොමද ඒක දරුවා හරහා සමාජගත කරන්න. මට ඒකට ඒක පැහැදිලි කරන්න පුළුවන් ඇත්තරම දැන් හැම පවුලක්ම ඔබතුමිය කිව්වා වගේ හැම පවුලක්ම වෙනස්නේ. එතකොට අපේ දරුවව අපිට තව දරුවෙක් වගේ හදන්න බැහැ. මේ හොඳ පුරවැසියෙක් කියලා කියන එක මේ හැමෝම අපි එක විදිහට හදන්න try කරන එකක් නෙමෙයි. හොඳ පුරවැසියෙක් කියන එකේ අදහස් අපිට හැමෝටම තේරෙනවානේ. ඔව්. වැරදි නොකරන හොඳ සමාජශීලී හොඳ යහපත් ගතිගුණ තියෙන කෙනෙක්ව තමයි අපි හොඳ පුරවැසියෙක් කියලා කියන්නේ. එතකොට ඒක හැම පවුලෙන් පවුලටම වෙනස්. මොකද අපේ හැම පවුලටම තියෙනවා කල්චර් එකක්, ආගමක්, ධර්මයක්, රටවල් ගත්තොත් එහෙමත් වෙනස්. එතකොට අදහස් වෙනස්. එතකොට මේවා අපිට පුළුවන් ඒ තියෙන අපේ ෆැමිලි වැලියුස් ළමයාට දෙන්න. ඒ වැලියුස් නරක නැත්තම් තමුන්ට තේරෙනවා නම් වැඩිහිටියෙක් හැටියට මේ වැලියුස් වැදගත්, මේ වැලියුස් මම ළමයාට දෙන්න ඕනේ, මෙන්න මේ විදිහට මම දරුවව හදන්න කැමති කියලා ඒ දේ තේරෙනවා නම් එතකොට අපි ඒක කරන්න try කරන්න ඕනේ. නැතුව තව පවුලක් විදිහට අපිට අපේ දරුවව හදන්න බෑ. ඒක කරන්න ගියාම එතනදී පේරන්ට්ස්ලා හැටියටත් ලොකු කොන්ෆ්ලික්ට් එකක් එන්න පුළුවන්. මොකද තමුන් කරන්නේ තමුන්ට ආවේනික දේ නෙමෙයි. එතකොට අපිට ගැළපෙන දේ අපි දරුවට දෙන්න. අපි try කරනවානේ අහවල් කසින්ගේ විදියට අහවල් ගෙදර ලොකු පුතා විදියට අපි හදනවා. පොඩි කාලේ ඉඳන්ම ඔළුවට දානවා එයා බලන්න මෙහෙමයි කරේ, ඔයා වගේමයි යත් හිටියේ. ඒ සෝෂල් කන්ඩිෂන් එක ඇත්තටම අනවශ්‍ය ප්‍රෙෂර් එකක් නේද? මොකද අපි ඇඟිලි පහ ගත්තත් ඇඟිලි පහ එක විදිහට නෑනේ. ඒ විදිහට තමයි අපේ දරුවොත්. හැම දරුවම ඒක එක පවුලක දරුවෝ 3 දෙනෙක් වෙන්න හරි පුළුවන්. ඒ දරුවෝ 3 දෙනාම වෙනස් වෙනවා. අපි ඒක අග යන්න ඕනේ ඉස්සෙල්ලා. අපි ඒක එහෙම වෙනවයි කියලා තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. ලොකු පුතා ලොකු හොඳ මාක්ස් අරගෙන ඉස්කෝලක හෙඩ් ප්‍රිෆෙක්ට් උනායි කියලා පොඩි දරුවගෙන් උත් ඒ දේ බලාපොරොත්තු වෙන්න බෑ. ඒ පොඩි දරුවටත් තියෙනවා එයාට යන්න පුළුවන් ගමන. ඒ ගමන අරයට වැඩිය ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්. ලොකු දරුවට වැඩිය ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්. ඒක කමක් නැහැ. ඒක එතනදී වැරදි දෙයක් නෙමෙයි. හැම දරුවටම තියෙනවා එයාට යන්න පුළුවන් ගමන. එයාට තියෙන දක්ෂතාවල් තියෙනවා. එයාට කරන්න පුළුවන් හැකියාවල් තියෙනවා. ඒ දේ ඒ ළමයාගේ හැම කෙනාටම ස්ටෝරි එකක් තියෙනවා. ඒ හැම කෙනාගේම කතාව ගෙනියන්න පේරන්ට් කෙනෙක් හැටියට සපෝට් එකක් දෙන්න පුළුවන්. නැතුව මේ එක මෝල්ඩ් එකක් හැටියට හැම දරුවම ෆිට කරන්න හදන එකක් නෙමෙයි අපි කරන්න කර යුතු. ඇත්තටම මේ කොච්චර කතා කරත් ඉවර කරගන්න බැරි මාතෘකාවක් ගැන තමයි අපි අද කතා කරේ. සමාජයට වටිනාකමක් ඇතුව දරුවෙක් බිහි කරන එක. ඉතින් අද පැන්ඩා බේබි සෙනෙහසේ කතා බහට එක්වෙච්ච මනෝවිද්‍යා උපදේශක සවින්දි සුබසිංහ මහත්මිය ඔබටත් බොහෝම ස්තුතියි. ගොඩාක් ස්තුතියි මාව මේ වැඩසටහනට සම්බන්ධ කරගත්තට.